නැවත වරක් සාධනාදයක් පවත්වන්න. සාදු සාදු සාදු. නැවත වරක් හඬ නගව සාධනාදයක්. සාදු සාදු සාදු. ආහසේ සිටින දේවී වරුන් වටින්ටයි මුහුදේ නාරාජ වරුන් වටින්ටයි සතර වාරං දේවී වරුන් වඩින්ටයි සක් දේවියෝ පෙර මුනෙහි වඩින්ටයි විෂ්ණු දේවියෝ පින් කමට වටින්ටයි සුමන සාමං දේවෝ රාජුන් වටින්ටයි ඝන දේවියෝ පින් කමට වඩින්ටයි ස්වර්ණමාලී දේවෝ දුවත් වඩින්ටයි සියලු දේවියෝ පින් කමට වඩින්ටයි සද්දෙව්ලොවේ පිපි සුව නැති මල්ගෙන සක්වල දෙවියනියෙන්න සක්වල දෙවියනියෙන්න බුදු හිමි දෙසුවාම දහම අසලා හිත සංසුන් කරගන්න හිත සංසුන් කරගන්න ගැයනාසෙත් කාවි සවනත දරලා තුන් සිත පහදාගන්න තුන් සිත පහදාගන්න මගේ බුදු පියේ ඔබේ පාවදිනට මාහට අවසර දෙන්න මාහට අවසර දෙන්න තුන් සිත පහදවාදාමින් සැනසෙන්න පින්වත් සෑම දෙනට ඉඩ සලසා දුන්න මේ පින් භූමියේ වැඩවා සය කරන ලොකුහා මුදොරු
මට අවසර දෙන්න සිත පහදවා දහමින් සැනසෙන්න අද මේ විහාරය වෙත එක් වීන්න පින්වත් හැම දෙනා මට අවසර දෙන්න සාදු නදින් මේ පින්බිම සරසන්න සාදු නදින් මේ පින්බිම සරසන්න සියලු කෙලෙසුන් නසාලෝ සත් සසර මුදවා ගනුරිසින් වසර ගණනක් මහා දුක් විඳ නියත බුදු බව ලැබූ පිණින් අපේ හදවත නිවා ගන්නට පැමිණ මෙතනට මෙත් සිතින් දොහොත් මුදුනේ තබා නමදිමි මගේ බුදුහාමුදුරුවන් බෝසතුන් බුදු බව ලබත්දී සේවන දෙන බෝ සමිදුවී උදව් වෙමි බුදු බව ලබන්නට සිසිල් මඳ පවනක් ලෙසින් සසර ගමනේ ගිමන් නිවනා මහා විසල් නුග රුකක් වී සේවන සලසමි මගේ සමිදුට හදවතින් මම පින් දීදී පිපාසය විදා දොරලන සිසිල් දිය පැන් පොදක් වී නිබඳ වැතිරෙමි ඔබේ පාළඟ සුවඳ දෙන වන මලක් වී මෙත් කරුණා ගුණ බෙදමින් තිලොවට නිවන් පුරට යා
නිවන් මග පෙන් වූවට සූවිසි ගුණ නාග මින් මගේ මතකෙට මගේ බුදු සමිඳුනි වඳිනෙමි ඔබ හට පිට පිට කරදර ආවත් මනසට ආවොත් සැනකින් බුදු හිමි සෙවණට දුටු විට පින්බාර රුව මගේ දෙනෙතට කරදර යනවා මනසින් ඈතට සාදු කියමු කවුරුත් උතුම් වූ පංචශීලයේ සමාදන් වීම සඳහා තෙවරක් නමස්කාරය කියමු. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි ආදන්නෝ උතුම් තිසරණ සහිත පංචශීල ධර්මය මෙලොව යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද උපකාර වේවා හේතු වාසනාම වෙත්වා සාදු කියමු වික්ටෝරියා බෞද්ධ
මධ්‍යස්ථානයේ වත්මන් විහාරාධිපති විචිත්‍ර ධර්මදේශක මාගේ කල්යාණ මිත්‍ර අවසරයි නම සිහිපත් කරන්නට රාජකීය පඬිත ගලබඩ තේතිය පින්වත් ස්වාමින් වහන්සේගෙන් පළමුව අවසර ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම විහාරවාසීව වැඩ සිටින පින්වත් ස්වාමින් වහන්සේලාගෙන් අවසරයි මෙවර ඇති වූ එදිකිවා විවසනෙන් දිවි අහිමි වූ ඒ ලක්වාසී අපේ ජනතාවට පින් අනුමෝදන් කරන්නට ඒ වගේම ලෝකවාසී ලංකාවාසී ගම්වාසී ඔබ සියලුම දෙනාට ආශිර්වාදය ප්‍රාර්ථනා කරගෙන මේ උතුම් වූ සඳයාමේ තුල උතුම් වූ අබතෙල් පහ පූජාව සිද්ධ කරන්නටයි මේ අවස්ථාවේදී සූදානම් වෙන්නේ. පින්වත්නි, මෙම උතුම් වූ පින්කමේ ප්‍රධාන දායකත්වය අරගෙන කටයුතු කරන්නේ මාගේ කල්යාණ මිත්‍රයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවන, ඒ වගේම විහාරස්ථානයේ මේ උතුම් වූ පින්කම් වලට සහ සම්බන්ධ වෙන දරු පිරිස. මේ අවස්ථාවේදී පින්වත් සියලුම දෙනා කල්පනා කර ගන්නට ඕන මේ අවස්ථාවේදී අබතෙල් පහන දල්ව ගත්තා නම් හොඳයි. කවුරු හරි මැදිහත් වෙලා පින්වත් මහත්තයෙක් ඒ පාන දල්වන ලෙස මේ අවස්ථාවේදී සිහිපත් කරනවා. උතුම් සඳය සමයේ ඊටමත් ශ්‍රද්ධා පෙරදරි කරගෙන අබතෙල් පහනක් දෝතේ දරාගෙන මේ සූදානම් වන්නේ දෝතේ දැල්වෙන මේ පහන් ආලෝකයේ මේ ඔබ අප සෑම දෙනාගේම ජීවිත ආලෝකමත් වේ ලබන්නා වූ 2025 වර්ෂයටත් ඔබ අප සෑම දෙනාට සාමය සතුට සැනසුම සෞභාග්‍ය සපිරි නව වසරක් වන්නටත් අප සෑම දෙනාගේ බලාපොරොත්තු පතන අයුරින් ඉෂ්ට වන්නටත් ඒ වගේම විහාරස්ථානයේ ගරු ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරුවනටත් ඔබ හැම දෙනාටම රටවැසි ලෝවැසි සියලු දෙනාට ආශිර්වාදයේ පැතීම සඳහායි මේ අවස්ථාවේදී සූදානම් වෙන්නේ. දැන් සෑම දෙනාම පහන දෙස ශ්‍රද්ධාවෙන් බලාගෙන මා කීවාට පසු මේ කවි අවසානයේ කවුරු සත් නගර කියවමු. කවි අහගෙන ඉඳලා මා කීවාට පසු කියන්න. සීවෝ බම්බ විහරණෙන් සසරේ පාවුසේ ලෝවැසි දානං බන පදයෙන් සනසාලෝ දුක් නැති කරන්නට සෙමහට මඟ පෑදෝ වාදිනෙමි තිලෝ ගුරු ගෞතම බුදු සමිදෝ
බුදු හිමි ගුණය පවතින්නට දෙරණ පුරා දේසුතං රැවුදේ සැමගේ සවන් පුරා බුදු හිමි දේසු බණ පද හද වතින් සත්ධර්මය වදිමි දෝතම නලලෙතියා රට ජාතිය රකින්නට නීති වෙරදරන ආගම දහම වෙත නිරතුරු පන පොවන ලෝතුරු සුවය පන පතයෙන් නිතිමවන නිරතුරු වදින්නෙමි උත්තම සංගරුවන නිරතුරු වදින්නෙමි උත්තම සංගරුවන දැන් හැම දිනාම උතුම් ලෝතුරු බුදු ගුණයෙන් සදහැ සිත් උපදවාගෙන උතුම් වූ බුදු පියාණන් වහන්සේ හදවතේ මවාගෙන මේ අවස්ථාවේදී කල්පනා කර ගන්නට ඕන තමන්ගේ ජීවිතයට ලං වෙලා තිබෙන සියලුම දුක් කරදර බාධක දුරින් දුර වේවා උතුම් වූ නිරෝගී චිරජීවනීය දිගාසිරි සම්පත් උදා වේවා හැම දිනාගේම ජීවිත සුඛිත මුදිත වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තව කවුරුත් මා කීවාට පසු මේ කවි සදනගල කියවමු. අන්න හදවතට පිරිත් පැන් පොදක් වී සිත නිවූ පිනට වන්දිමි බුදු හිමියනේ නොමග යන ජීවිතය නිබද හරි මඟට ගෙන යහපතම කියා දුන් මගේ බුදු හිමියනේ
දම් දෙසන අසපුවක මල් සුවඳ විහිඳිමි නිබද්ද සිත් සනසවමි මගේ බුදු හිමියනේ සිසිල දෙන රෑ කලෙක පුරා හඳ විදිලෙමි ගන්න අඳුර නසාලමි මගේ බුදු හිමියනේ නිබද්ද අටලෝ දාම මගේ සවනතටදී මෙදුම් පිළිවෙත් නගය දෙසූ බුදු හිමියනේ කිලෙස් බර මගේ හිතට ත්‍රිලක්ෂණ ගුණ බෙදා දුරස් වන පාප ගැන දෙසූ බුදු හිමියනේ පරාජිත ලෝකයක නිරාමිස සුවය ගැන පහදවා දෙනු මැනවි මගේ බුදු හිමියනේ නිවාසන්තාප දුක් සොම්නසින් හිනහෙන්න දම්බිදක් දෙසන්නට වඩිනු බුදු හිමියනේ පුරහඳට තනි රකින පහන් තරුවක් විලස නිබද්ද ඔබේ දහම තුල සැරි සරමි හිමියනේ වෙසතුරු රජුන් ලෙස ලෝභ සිත් තුරන් කර සියලු දේ අතර ඔබේ සරණ යමි සමිඳුනේ අපහාස අපවාද කොතෙක් ආවත් නොබට ඉවසීමේ ගුණය ගැන
කියා දුම් හිමියනේ දරන්නට බැරි දුකක් මගේ හිතට දැනෙන විට සිහි කරමි ඔබේ ගුණ මගේ බුදු හිමියනේ නිලන්නට බැරි දුරක මලක් වී පිපෙන්නෙමි ඔබේ පාපුදන්නට මගේ බුදු හිමියනේ කටුක ජීවන ගමන කෙටි කරන අමනිවන සොයාගත යුතු ලෙසින දෙසූ බුදු හිමියනේ ඔබේ නෙත් පුරා ඇති සිත නිවන පින් පැහැය දකින්නට පින් කරමි මගේ බුදු හිමියනේ ඔබේ සෙවණේ දැනෙන පරම ලෝතුරු සොය වෙනත් සැප ලෝකයේ නොමැත බුදු හිමියනේ නොමැත බුදු හිමියනේ නොමැත බුදු හිමියනේ සාදු කියමු උතුම් වූ අබතිල් පහන දෝතට අරගෙන දැන් හැමදෙනාම මා කීවාට පසු මේ උතුම් ආශිර්වාද කවි සද්ද නගලා කියන්න පහන දෙස බලාගෙන අදිෂ්ඨාන කරන්න මටත් මගේ පවුලේ සැමටත් සියලු සත්වයින්ටත් ලං වී ඇති සියලු දුක් කරදර බාධක දුරු වේවා ඒ වගේම අනවින කොඩවින ග්‍රහ දෝෂ සියල්ල දුරු වේවා දෝතේ තිබෙන මේ පහන මෙන් අපේ ජීවිතාලෝකමත් වේවා අප සෑම දිනාටම සතුටින් සාමයෙන් සැනසෙල්ලේ ජීවත් වන්නට මේ උතුම් ආශිර්වාද කවි හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තව සාදු කියලා හැම දිනාම මා කීවාට පසු මේ කවි සත් නගලා කියවමු දිවියේ ඇති වෙන්න මහා දුක් ගින්න බෑ බුදු හිමියනි නිමක් දකින්න මගේ හදවතට සැනසුම දෙන්න
ආවෙමි මෙතැනට පිහිටක් වෙන්න අපතෙල් පහනක් අරගෙන සුරතට ආවෙමි බැතියෙන් හද පිරිසිදු කොට විශ්වාසය හද තුල එක් තැන් කොට වදිනෙමි නිරතුරු තෙරුවන් සිහි කොට නිබදව ග්‍රහ දොස් ගෙන දෙන අපල මගේ හදවත නීති කරවයි දුබල ඔද තෙද ඇති බුදු ගුණ ලොව පතල සරණින් දුරු වේවා මගේ අපල දෙමාපියන් වැඩිහිටියන් සැමට නිරෝගී සුව ඇති වේවා නිබද ලෙඩ දුක් දුරු වී සාමය සතුට ඇති වේවා මගේ නිවසට නිතර තරුණ දරුවා පොඩි දරුවන්ට ඉගෙන ගැනීමට ශක්තිය දෙන්ට රැකියාවල දොස් දුරු කර දෙන්ට අපතෙල් පහනින් අයදිමි පිහිට ඇතිනං වස් දොස් නිවසේ මාගේ දුරු වේවා හිරු දුටු පිණි වාගේ ඇස් වහා කට වහා ඇතිනං දෝසේ දුරු
මගේ නෙතින් වැටෙනා හැම කඳුලක් තිසදා දිනු මැන හිමියනි පිහිටක් ඔබේ ගුණ ගයලා පතනෙමි පැතුමක් ඔබේ රුව දුටු විට දැනුනේ සතුටක් සාදු කියමු සදහැබර පින්වතුනි අපේ ලෝතර තථාගත බුදුරජාණන් වහන්සේට උතුම් සම්මා සම්බුද්ධත්වයට පත්වන්නට උපකාර කළ උතුම් බෝධීන් වහන්සේ අපි වන්දනා කරමු. දෑතේ තිබෙන පහන දෙස බලාගෙන කවුරු ප්‍රාර්ථනා කරන්න ඕන මේ අවස්ථාවේදී උතුම් ජය ශ්‍රී මහා බෝධිරාජාණන් වහන්සේගේ ආශිර්වාදයෙන් මටත් මගේ පවුලේ සැමටත් වැළඳී ඇති පෙරාස්තක අපල දුරු වේවා. උතුම් වූ බෝධීන් වහන්සේගේ අනන්ත ආශිර්වාද ගුණ බලයෙන් කරන කියන රැකී රක්ෂා දියුණු වේවා. තමන්ගේ දූ පුතුන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. සියලු කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරගෙන කවුරුත් මා කීවාට පසු මේ කවි සදනගල කියවමු. ලෝකෝත්තර බුදු බව ලබන්නට සේවන ලැබතුම් සිසිලසින් හදේ සැදැහින් පහන් දල්වා වන්දින්නෙමි බෝරජානන් මරුන් පරදා ජය ලබන්නට සරණ ලැබතුම් අනුහසින් සුවඳ පැහෙන් පිරුණු කුසුමින් පුදන්නෙමි බෝරජානන් බුදුන් වෙනුවට දන නමන්නට ආනද බෝධිය සැදු පිනෙන් මනස සනහන සුවද දුපෙන් පුදන්නෙමි බෝරජානන් අනුරපුර වැඩ සිටින ජයශ්‍රී
මහබෝහිමි සිහිකරන් සුපිරිසිතු සිසිල් පැන්ගෙන පුදන්නිමි බෝරජානං ලොව පුරා ඇති සියලු බෝධින් වහන්සේලා සිහිකරන් උතුම් පිවිතුරු ගිලන් පසගෙන පුදන්නිමි බෝරජානං රට පුරා ඇති උතුම් බෝධින් වහන්සේලා සිහිකරන් බෙහෙත් ඖෂධ චතුමදුරයෙන් පුදන්නිමි බෝරජානං විහාරයේ වැඩ හිඳින බෝධින් වහන්සේ සිහියට අරන් දෑත නළලේ තබා බැතියෙන් වඳින්නිමි බෝරජානං වඳින්නිමි බෝරජානං සාදු කියමු සෑම දිනම අදිෂ්ඨාන කරගන්න මේ පින්බර සන්ධ්‍යාවේ උතුම් වූ අබතෙල් පහනක් සූර්තේ දරාගෙන සිටින අප හැම දිනාටම හිසේ පටන් දෙපතුල දක්වා වැළඳී ඇති සියලු රෝග දුරු වේවා සියලු අපල උපද්‍රව දුරු වේවා සියලු දෝෂ ඒකාන්තයෙන්ම දුරු වී දුපුතුන්ගේ අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. ඒ වගේම ඔබගේ ව්‍යාපාර කටයුතු රැකිරස්සා ගොවිතැන් වෙලෙනතාම් දියුණු වේවා ආලෝකමත් වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තව අප තෙල් පහන නලල ඉසා විමුක්තියගෙන සියලුම දෙනා සද්ද නගලා මේ සෙත් කවි ගායනා කරමු මා කීවාට පසු පළමුව බුදු සරණ දෙවනුව උතුම් දහම් සරණ තෙවනුව සංඝ සරණ වන්නිමි නිරතුරු උතුම් තිසරණ
නිදුක් වේවා නිරන්තරයෙන් දොස් නිතර පැමිණෙන විසුණු වේවා මෙපින් බලයෙන් ජීවිතේ සතුට පවත්වාගෙන නිතර ඉන්ට සැකකරුණු කිසිවිට ඇති නොවේවා කිසිම හිතකට අරුණලුදාවෙන උදැසනසේ දිවිය බබලන සිත පහන් කරවන ඉෂ්ට වේවා පේසිහින හිතේ ඇති ද්වේෂේ දුරුව ඒවා නිරන්තරයෙන් කඳුළු ගංගාසේ ඇති නොවේවා මගේ දැසේ ඇස් කටවා දෝෂ ලන් නොවේවා කිසිම දාක නින්දාපහාස ලන් නොවේවා මගේ දිවියට ඉගෙනුමට අධිපති පිහිට දෙනු මැන දෙවිදු ගණපති කලාවට අධිපති පිහිට දෙනු මැන දේවි සරසවි ඇතිවන ග්‍රහ දෝෂ ඉගිල ඒවා මගෙන් ඈතට නිතර මගේ මනසට සැහැල්ලුව ඇති වේවි නිසි කොට සිද්ධ වුණා නම් මගෙන් දැන හෝ නොදැන වරදක් පහළ
මගේ බුදු සසුනට උතුම් සිරිපාපාද පත්මිත දිවස්ලායින්ට වන්දිමි දෙවිදෝ සුමන සමන්ත සිත්තේ කිසිරිදුමක් ඇති නොවේවා කිසිම කලෙකත් කරන හැම ක්‍රියාවක් සඵල වෙන්නට පතමු පැතුමක් ලෙඩ රෝග දුරු වී ග්‍රහපල සෑම දුරින් දුරු වී හසරැල්ල මුවටදී තුටින් ඉන්නට පතමු මනුස්සකම් නැති වෙලා ජීවිතේ නැති වී ඇත මනෝදහම දියුණුව ලබනට මිනිසුනි එක් වී රැකගත යුතු බුදු දහම රැකගත යුතු බුදු දහම අතීතයේ තිබූ මිනිසක්කම දැන් ටික ටික ඈතට ගොසිනි එක්ම නැගී සිටිනට සිදුවෙනවා ජයගන්නී සමගියනි ජයගන්නී සමගියනි ඇස්වාහ කටවාහ දෝෂ නැසේවා සිදු කළ මේ පින් බලයෙන් කරන කියන හැම කටයුතු සරුවේ සැරදේවා අප සැපයෙන් කඳුලැලි නම් කිසි විටක නොවේවා පින්වත් අපගේ නෙතට
අනවින කොඩි වින දෝෂති වේනං මෙපිනෙන් සෑම දුරු වේවා සියලු පැතුම් හැම ඉටු වී තුටු වේ සෑම සිත් සුවපත් වේවා ගෝවිතං වතු පිටි භෝග සාරු වේලා මිල මුදලින් සාරු වේවා මල් පැල ගැන්වී අතු ඉති බර අත්විත නිති සාරු වේවා කලට වේලාවට වැස්ස ලැබීලා කිත්වතු නිති සාරු හිරු මඩලෙන් හිරු කිරණ ලැබීලා ලෝකය ලස්සන වේවා ලෝකය ලස්සන යන එන මාවත ගමන බිමනදී සිදු නොම වේවා දුරු දේශය සුරකින දෙවිදොට බාරයි රැක දේවා පනිරතුරු ලෙඩ දුක සැක බය තිතේනා දේවල් මගේ දැසට නොමා වේවා නිවසේ සමගේ පැතුම් ඉෂ්ට වී නිති හතරැනි මාතු ඒවා රවි සඳු කුජ බුද දෝෂ නැසේවා සිදු කරනා පින් බලයෙන් හිසේ පටන් ඇති දෝෂ නැසේවා අබතෙල් පහනේ බලයෙන් අබතෙල් පහනේ බලයෙන් ගුරු කිවිතෙන සුරු දෝෂ නැසේවා සිදු කරනා මේ කුසලෙන්
කිසේ පටන් මාගේ දෝෂ නැතේවා මේ පානේ බලයෙන් රහව් කේතු ඇති අපල නැතේවා මේ සිදු කරනා කුසලෙන් සියලග දැවෙනා දෝෂ නැතේවා කරනා මේ පින් බලයෙන් පත්තමි මෙසේ දල් වෙලා පුදන ලද පහන් තිලේ සිරියාවෙන් හැමගෙම දිවියට සවිය ගෙනේවා මේ පිදු පානේ බලයෙන් මේ පිදු පානේ බලයෙන් මේ තෙත් කවි මාලා පල දින්නෙමි දෙවියන්ගේ රැකවරණයි පහන් එළියසේ දිවිසාරු වේවා සැමටම තිසරණ සරණයි සැමටම තිසරණ සරණයි පතමි මෙසේ මොළොහතින් හැම දිනක මේ උත්තම පින් බලයෙන් සතුරු සොර විපත් අපට නොවේවා මේ පිදු පහනේ බලයෙන් මේ පිදු පහනේ බලයෙන් මේ පිදු පහනේ බලයෙන් සාදු කියමු උතුම් අබතෙල් පහන් පූජාව නිමාවන මේ මොහොතේ පින්වත්නි අපි අපේ රත්තරන් අම්මට තාත්තට පින් දෙන්න ඕන. පින්වත්නි අපමණ දුක් විඳිමින් අපව මේ ලෝකයට දායාද කළ ආදර මෑණියන් වහන්සේ සිහිපත් කරගන්න කවුරු මම පින් අනුමෝදන් කරන්නට කවි කියනවා. කවි අහගෙන ඉඳලා කවි අවසානයේ කවුරු හඬ නගලා සාධනාතියක් පවත්වනවා. සසර කාතරේ අතර මංව සැරිසරනා විතදී ඔබේ තිනේ ආස මම දුටුවා බොසෙව
ළඟදී පෙරුම් පුරා ආවලෙසට සසර අතර මඟදී ඔබේ තුරුලට ආවේ මම මහ කන්දක් වදදී ඔබේ තුරුලට ආවේ මම මහ කන්දක් වදදී එදා පටන් ඔබේ සෙනෙහස නිමක් වුණේ නැහැනේ මට සුර සැප දෙන්නට ඔබ මහ දුක් වින්දානේ නෙතට නින්ද කුසට ආහාර ඔබ සෙව්වේ නෑනේ ඔබ විඳේ දුක් මම කවදා වත් දුටුවේ නෑනේ ඔබ විඳේ දුක් මම කවදා වත් දුටුවේ නෑනේ මුදුකෙන් බිමකි දුක් ගමනක් නතර කළ දිය පිරිවිලකි සවසට පැන් තිරින කළ සුවඳැති මලකි රොංගත් බිඟු මවිත කළ අම්මා සඳකි ගානාදොරු රැය එළිය කළ අම්මා සඳකි ගානාදොරු රැය එළිය කළ කරනෙමි කුසල් සසරේ අලි හමුවන්න මතුවත් වාවෙත් මගේ අම්මා ඔබ වන්න මතු බුදු හිමිගේ පන දාමින් සැනසෙන්න සසරේ කෙළවරදී නිවනින් සැනසෙන්න සසරේ කෙළවරදී නිවනින් සැනසෙන්න ඔබ මට දුන් සෙනෙහස මිල කරන්න බෑ අම්මේ ඔබ මට කළ මෙයට ණය
ගෙවන්න බෑ අම්මේ උතුම් බුදුවරුන් සීකල දහම ලෙසින් අම්මේ අජරාමර නිවනින් ඔබ සැනසෙනු මැන අම්මේ උදයට නැගෙන ඉරුවැනි වූ මගේ අම්මා ගන දුර දුරර ආලෝකය දෙන අම්මා කුසගිනි නිවන්නට රන් කිරි දුන් අම්මා මේ පින් ලබාගෙන නිවනින් සැනසෙම්මා මේ පින් ලබාගෙන නිවනින් සැනසෙම්මා පින්වතුනි මේ ජීවන මම් පෙතේ අපව අතරමන් නොකර අපේ ජීවිතයට පණ දී අපව පෝෂණය කළ ආදරණීය පියාණන් වහන්සේ කවුරුත් සිහිපත් කරගන්න පියාණන් වහන්සේට පින් දෙන්න මං කවි කියනවා කවුරුත් කවිය අවසානයේ අඬනගල සාධනාදයක් පවත්වමු රස්ත මාස ගෝලු මට තුන්නේ ඔබ කුසගින් නීඳලයි මට තොර සැපගෙන දුන්නේ ගිනියව්වේ වැඩ කරලයි මට තැනතුමගෙන දුන්නේ ඔබේ හදවත ගිනි දවලයි අම්මා වගේ දුක බැලුවේ පියාණනි ඔබ විතරයි ඔබ දුන් පෝෂණයේ බලෙන් මගේ කරදඬු උස් වෙච්චි ඔබ දුන් අවවාදෙන් මගේ ජීවිතයම සරු වෙච්චි රැකවරණය මට දෙන්නට නිරතුරු දනු ඇත වෙච්චි සංසාරේම ඔබට ණයයි මගේ ආදරයක් පච්චි අම්මා වගේ නිතරම නෑ සෙනෙහස පෙන් ඕවේ
පියාගේතර දෙවැනි වෝතුම් කියා ගොදුම් දෙසුවේ පියාගේතර දෙවැනි වෝතුම් කියා ගොදුම් දෙසුවේ සංසාරේ කිසිම දුකක් දැනෙන්නේ පාපියානනේ ඔබේ සිතට ලතැවුල්ලන් වින්න පාපියානනේ හැමදාමත් මගේ ලොවේ රජුන් වෙලා පියානනේ සිහිනෙන් ඕලගට වෙලා මාසන පියානනේ සිහිනෙන් ඕලගට වෙලා මාසන පියානනේ සංසාරේ හැමදාමත් වෙන්නද ඔබේ පුතා ඉක්මී පෙරුමන් පුරමුද එහෙම වෙන්න තිතා පදබදිනෙමි කවියෙන් මම ඔබ දෙනෙහත ගොතා ඔබ මත බුදු හිමිවනදා මම රාහුල පුතා ඔබ මත බුදු හිමිවනදා මම රාහුල පුතා මහගිනි මැද දුක් කරදර විඳිලා මගේ පියා නිම කල නොහැකිය ගුණ කඳ කිසි කාලෙකත් පියා වැඳ වැඳ ඔබේ පාකමලට වදිමි මගේ පියා මතු දිනක බුදු වේවා ආදර මගේ පියා මතු දිනක බුදු වේවා ආදර මගේ පියා සාදු කියනවා හොඳයි අද දින මේ උතුම් වූ සැන්දෑයාමේ තුල උතුම් වූ පාම් පූජාවෙන් රැස් කර ගන්නට යෙදුන උපදවා ගන්නට යෙදුන ජනිත කර ගන්නට යෙදුන සියලු කුසලානිසංස ධර්මයෝ මේ උතුම් වූ පාම් පූජාව සංවිධානය කරන්නට යෙදුන මාගේ කල්යාණ මිත්‍ර තෙරණිය බෞද්ධ මධ්‍යස්ථානයේ වත්මන් විහාරාධිපති අවසරයි ගලබඩ චේතිය පඬිත් ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට අනුමෝදන් කරමි අනුමෝදන් වේවා
උන්වහන්සේලා සිදු කරන ශාසනික සමාජීය ඒ කටයුතු තව තවත් සාර්ථකව සිදු කර ගන්නට මේ පින්කම එකසේ හේතු වේවා වාසනාව වේවා උන්වහන්සේලා ප්‍රාර්ථනා කරන්නා උතුම් වූ නිවන් සාක්ෂාත් කර ගන්නට මේ පින්කම එකසේ හේතු වේවා වාසනාව වේවා ජනිත වේවා මහෝපකාරී වේවා පාරමී ධර්මයක්ම වේවා කියන උතුම් වූ චේතනාවෙන් යුක්තව කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ උතුම් වූ පින්කමට සම්බන්ධ වන්නට යෙදුන සියලුම පින්වතුන්ට ඒ වගේම මෙවර ව්‍යසනයෙන් ඒ දිව්‍ය අහිමි වූ සියලුම දෙනාට උතුම් වූ නිවන් සාක්ෂාත් කර ගන්නට මේ පින්කම එකසේ හේතු වේවා වාසනාව වේවා ජනිත වේවා මහෝපකාරී වේවා පාරමී ධර්මයක්ම වේවා කියන චේතනාවෙන් යුක්තව කවුරු සාධනාදයක් පවත්වමු. ඒ වගේම පින්වත් ඔබ නමින් මේ පරලොව යන්නට යෙදුණු වර්ග පරම්පරාවේ සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් කරමි. අනුමෝදන් වේවා. අනුමෝදන් වීමෙන් ඥාතීන් දුක්ඛිත ආත්ම භාවයේ ඉපදී ඇතනම් එයින් අත් මිදේවා. ප්‍රාර්ථනා කරන්නා වූ නිවන් සාක්ෂාත් කර ගන්නට මේ පින්කම හේතු වේවා කියන චේතනාවේ යුක්තව කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ඔබවත් අපවත් උතුම් වූ සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කරන්නා වූ අල්ප ශාක්‍ය මහේශ ශාක්‍ය දේවරු ඇතුළු පින් ගන්නා වූ සියලුම දෙවි දේවතාන් වහන්සේලාට මේ පින් අනුමෝදන් කරමි. අනුමෝදන් වේවා. උන්වහන්සේලා උතුම් වූ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරත්වා උන්වහන්සේලා ප්‍රාර්ථනා කරන්නා උතුම් නිවන් සාක්ෂාත් කර ගන්නට හේතු වේවා කියන චේතනාවේ යුක්තව නැවත වරක් සාධනාදයක් පවත්වන්න මා සමග මේ ගාථාවන් සාධනංගල කියමු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ත්‍යායි ධම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යා වහං හෝතු සම්ම දුක්ඛා පමුජ්ජතු ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු එත්තාවතාච අම්මේහි සග්ගතං පුඤ්ඤ සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा තිරං රක්ඛන්ති ලෝක සාසනං තිරං රක්ඛන්තු ධම්ම දේශනං තිරං රක්ඛන්තු මං සදාති එල්ලේ වෙතෙන දෙවියනි පොළොවට නායක මී කත දෙවිදොනි මේ පනසලතු සක්වල දෙවිදොනි පින් අනුමෝදන් සතර වරන් දෙවියනි පින් අනුමෝදන් විෂ්ණු දෙවියනි තුමල සමන් දෙවියනි ඝන දෙවියනි කතරගම දෙවියනි කම්බිනි දෙවියනි අලුත් නුවර දෙවිදොනි දැඩි හුන්න දෙවිදොනි ගම්බාර දෙවිදොනි පිටියේ බණ්ඩාර දෙවිදොනි පින් අනුමෝදන් සියලුම දෙවි දේවතාවුනි සාදු සැනසුමේ රන් දොරටු ඇරිලා ලෝසතුන් සිත් සිසිල් වේවා සියලු දුක් දොම් නැසීදේවා දහම් සිසිලෙන් හද පිරේවා ගැටලු ඉඳ
සැප ලැබේවා වැරදි අදහස් නපුරුති දුවේලි මෙත් සිතිල් බලයෙන් මැකේවා ලොවට වැඩ ඇති උතුම් ජීවිත බුදු බලෙන් බොහෝ කල් දිනේවා මේ පින් බලයෙන් සෑම දෙනාටම සියලු සැප බල උදා වේවා මේ පින් බලයෙන් සෑම දෙනාටම සියලු සැප බල උදා වේවා කවුරුත් වන්දනා කරගන්න අභිවාදන සීනිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිපාන සම්පatti හිමිනාතේ සමිච්ඡතු නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මතාවයේ මේ ජීවිතයේදීම වහවාම අවබෝධ වේවා එකම සම්බුද්ධ ශාසනයක උතුම් වූ නිවන් සාක්ෂාත් කරගන්නට ඔබ අප සියලුම දෙනාට එකසේ හේතු වේවා වාසනාව වේවා ජනිත වේවා මහෝපකාරී වේවා පාරමී ධර්මයක්ම වේවා කියලා සාදු කියලා කවුරුත් ප්‍රාර්ථනා කරනවා. හොඳයි තේරුවන් සරණයි. Sadhu, 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 sadhu. හොඳයි සදහවත්නි ඔබ අප වෙනුවෙන් ඊටම සුමధుර ලෙසින් උතුම් වූ ආශිර්වාද පහන් පූජාමය පින්කම වැඩම කරන්නට යෙදුන අපේ කාව්‍ය විශාරද කලා කීර්ති එවැගේම මාධුර්යමේදී බුලතත්තේ ධම්මරතන අපේ හාමුදුරුවෝ ඊටම සුමధుර ලෙසින් සිද්ධ කරා ඒ පින්කමයි මේ විදිහට නිමාවටපත් වෙන්නේ ඔබ හැමදෙනා වෙනුවෙන්ම තේපැන් සංග්‍රහයක් සූදානම් කරලා තියෙනවා හැමදෙනාම භුක්ති විඳින්නට කියලා ආරාධනා කරනවා ඒ වගේම අපේ හාමුදුරන් වහන්සේට තව තවත් බොහෝ මෙවැනි ශාසනික කටයුතු සිද්ධ කරන්නට ආගමික කටයුතු සිද්ධ කරන්නට ශක්තිය ධෛර්ය ආශිර්වාදයේ මේ කාන්තේම හේතු වාසනා වේවා ඒ වගේම උන්වහන්සේට ඒ උන්වහන්සේගේ මෞදෙමව්පියන් ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලා ඇතුළු හැම දිනාටමත් අපි මේ මොහොත තුලදී පුණ්‍ය ආශිර්වාදයන් එකතු කරනවා නිදුක් නිරෝගී චිරජීවනයේම හේතු වාසනා වේවා තව තවත් බොහෝ මෙවැනි කටයුතු සිද්ධ කරන්නට ශාසන අම්බරයේ වෙනුවෙන් බොහෝ සේවාවක් සිද්ධ කරන්නට උන්වහන්සේට ශක්තිය ධෛර්ය ආශිර්වාදයේම ඒකාන්තයෙන්ම හේතු වාසනා වේවා කියලා අපි සාදුකාරයකින් ආශිර්වාදයන් එකතු කරමු අපේ මේ පින්කම වෙනුවෙන් ප්‍රමුඛවැල්ල රාජමහා විහාරයේ ඒ වගේම වැගල පුරාණ විහාරයේ විහාරාධ්‍යාධිකාරී අපේ ප්‍රමුඛවැල්ල ශ්‍රී සෝභිත පිරිවෙන්හි ධර්මාචාර්ය අපේ හැම කටයුත්තකටම අපිට බොහෝ සෙයින් සහයෝගය දක්වන රාජකීය පඬිත ශාස්ත්‍රපති අපේ කල්යාණ මිත්‍ර වේදරුවේ රතනවංශ පඬිත හාමුදුරුවෝ වැඩම කළා
ඒ වගේම රඹුකැල රාජ මහා විහාර වාසී අපේ වේරපිටිය රතනාලංකාර හාමුදුරු මේ මොහොතට වැඩම කරන්නට යෙදුණු උන්වහන්සේලා දෙදෙනාවත් සිහිපත් කරනවා. හැම දිනාටම ලබන්නා වූ 2026 නව වර්ෂයේ ඔබ හැම දිනාටම සාමයේ සතුට සෞභාග්‍ය සපිරුණු නිරෝගී සම්පන්න භාවයේ පිරුණු ජීවිතයේ ඒ සියලු අරමුණු ප්‍රාර්ථනාවන් සාඵල්‍යත්වයට පත් කර ගන්නට පුළුවන් සුබම සුබ නව වසරක් බවට පත් වේවා කියලා අපි මේ මොහොත තුලදී ආශිර්වාද කරනවා. හැම දිනාටම තිරුවන් සරණයි.